අද සුදුරෙදි පෙරෝගෙන බෝධිසත්ව ලීලාවෙන් ඔගොල්ලෝ දන්නවා අද පාර්ලිමේන්තුවේ අද ජනතාව ඉස්සරහට ඇවිල්ලා බෝධිසත්වයෝ වගේ රංගපාන ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සුවිශේෂ හෙළිදරව්වක් විශේෂයෙන්ම ඔගොල්ලෝ හැමෝම දන්න අවුරුදු 39කට කලින් දවිපේ විසින් ඝාතනය කරපු කොළඹ සරසවි ශිෂ්‍ය නායකයා ඔගොල්ලෝ හැමෝම දන්නවා දයාපතිරණ ඒ ඝාතනයේ සුලමුල සම්බන්ධයෙන් ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ඇඟ හිරි වැටෙන කතාව ජනවාරි 21 වෙනිදා කොළඹදී ජනගත වෙනවා. එතකොට මෙන්න මේ තොරතුරු සියලු තොරතුරු සහිතව සියලු රූපරාමු සහිතව ඡායාරූප 100කට වඩා වැඩි ප්‍රමාණයක් එක්ක ජනගත වෙනවා මේ දයාපතිරණ ඝාතනය. මේක හරි වැදගත් කාරණාවක්. මොකද මේ මොහොත මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ 1999 ජනාධිපතිවරණය ඉල්ලපු ඒ වගේම තමන්ගේ ජීවිතේ මේ දයාපතිරණලා වගේම තමන්ගේ ජීවිතේ උදුරා ගනී කියලා ඔහු කලින් ප්‍රකාශ කරලා ඔහු සමාජ මාධ්‍ය මේ ගැන කතා කරලා ඒ සියල්ල කරලා තියෙද්දී ඔහු එකපාරටම හොරු අරන් ගියා වගේ නන්දන ගුණතිලක සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ මහා භීෂණය අවසන් වෙලා නැවත නැගී සිටින වෙලාවේ ඒකට නායකත්වය දීපු එහි ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ලෙස කටයුතු කරපු නන්දන ගුණතිලක සහෝදරයාගේ අභාවය සිදු වෙලා අවසන් කටයුතු කරන දවසේ හෙට දවසේ 21 වෙනිදා බදාදා ජනගත වෙනවා අවුරුදු 39කට කලින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද දයාපතිරණ නැමැති ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු පතාක යෝධයා ගැන ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රබල චරිතයක් වෙච්ච දයාපතිරණගේ ඝාතනයේ සම්පූර්ණ විස්තරය ඔබ තමුන්නාන්සලාට දැනගන්න පුළුවන්. ඒ සඳහා හෙට දවසේ මේ කටයුතු සමග ඒකාත්මික වෙන්න තියෙන තැන සහ වෙලාව මම කියන්නම්. ජනවාරි 21 බදාදා පස්වරු 3ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී තමයි තියෙන්නේ. ඒතර පිටු 392කින් යුක්ත රුපියල් 1700කට මිල කරලා තියෙන මේ පොත රුපියල් 1000ක වගේ මිලකට ඕගොල්ලන්ට එදින ඒ ස්ථානයෙන් ලබා ගන්නත් පුළුවන්. ඒක නිසා සියලු දෙනාම ඒකට හැකි සියලු දෙනා මෙතනට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.